මෙතන මොකක්ද මේ? මෙහෙටනේ මේ පැත්තට සත්‍යමත් තියෙන මේ සත්තු ගිහින් වාගේ පේනවා බැලුවහම මේ ගස් පොඩි වෙලා තියෙනවා. පරිස්සමෙන් එන්න මෙතනින්. ආව් කටු තියෙනවා. අයිබෝවන් අද අපි ටිකක් එන සද්දැකීමක් ගන්න හිතාගෙන ටිකක් හවස් වෙලා තැනකට ඇතුල් වෙනකමන් ඉන්නේ. මම ගමනාන්තය ගැනවත් ගමන ගැනවත් කිසිම දෙයක් නොකිය ඉන්නවා. මොකද මේ පැත්තරනේ පලරද අපි කීප දෙනෙක් යන්නේ කිසිම පාරක්නම් පේනෑ අයුනාට ලස්සන සුන්දර දර්ශනයක් අවසානයට බලා ගැනීම සඳහ තම මෙක විදියට යන්නේ ඇම්බෙන හැම අත්දැකීමක්ම ඒ විදිහටම අපි ඔයාලට දෙනවා ය ඉස්සරහට මොකද වෙන්න කියලා පටාගෙනය පොඩි අඩි පාරක් තියෙනවා නේද? තල්ගස්ත තලගස් තලගස්නේ තලගස් තල්ගස්නේ දරහි තියෙන්නේ කොම්පිට යාපනය තියෙන මේ හරි නේද පාර මේ හරි ඉස්සර ගෙවල් තිබිල තිනද මේ හැමතනකම කෙපොලක් තියෙනවාගේ තමා තියෙන්නේ කියන්නේ ගෙවල් තිබිල තියෙනවා මුදන්න හැ අන්නි කරම කැලයක් පේන්න තියෙන්නේ ශාලව මෙතන මොකක්ද මේ ඉස්සල පාරවල් තිබ්බ කියන්නේ මෙතනින් පාර කියන්න තිබිල තිනවා මේක පන්සලට යන පාරය පාරක් තිබ්බා එහමනත්තා මෙතන ගෙවල් තිබ්බා කියන්න හොඳම සාක්ෂය තම ඒ අපි හම්බුණේ බෝක්කුවක් තිබුණක් බෝක්කුව කියන්නේ මෙතනින් පාර තිබිල තියෙන අද මේ විදිර ලොකු කැලයක් මගේ ලොකු විශාල ගස්ස හිලා තිබුණට ඉස්සර හොඳ ප්‍රධාන පාරක් මෙත තිබිල තියෙන්නේ මෙතරින් පල්ලහටනේ තාම මේ පාරේ මේ අල්ලපු ගල් මහිතන ඒබසිත කොදේ දවස්සර දාපුුව හැබැයි දැන් කාලෙහෙම මේ වගේ අටවෙලා තිබනගේම කිසිම දෙයක් හොයාගන්න හම්බ වෙන්න තාමත්ති නොය ගල් ඒ කාලෙ පාරවල් හොඳර හදලා තියෙනවා කියන්නේ හරි මෙටනේ මේ පැත්තට පාරදිගේම තම යන්න තිරන්නේ
හරි මෙහෙ මෙහෙ ගොඩක් රක්ගෙන ඉන්න සත්තු කීප දෙනෙකින්න මී හරක් පුළු හර ්‍රීලාව් ඊට පස්සේ පූරෝ ඉත්තව් ඔය තව කැලේ ජීතන සත්තු මෙහි රැඳිලා ඉන්න ඉතින් මම දැන් යන පාරෙත් මට කලින් හොඳ සත්‍යමත් තියෙන මේ සත්තු ගිහින් වාගේ පේනවා බැලුවහම මේ ගස් පොඩිලා තියෙනවා පරිස්සමෙන් එන්න මෙතන මෙන්න හොඳම නිදසුන හොඳටම පොඩි වෙලා තියෙන්නේ ඒ ඇවිල්ලා තියෙනවා මෙතනින් රංචුවක්ම හරක් ඇවිල්ලානේ තවත් ටිකක් දුර යන්න තියෙනවා දැන් තමයි ටිකක් අමාරු විදිහට යන්න තියෙන්නේ මේ යතයිනේ අපිට පාර පෙන්වන කෙනෙක් ඉන්නවා මොයි කැමරාවට මුණ දෙන්නේ යන්න කලින් ගමුකෝ කැමරාවට ඔක්කොමලා හරි ආව් කටු තියෙනවා මට දෙන්න කැමරා පරිසමගෙන්ද අපි මේ පැත්තිය මේ පුංචි දිය පාරාවක් එන්නේ මෙන්න මේ තැනට ඔන්න අපි ආපු තැන මේ තමයි අපේ ගමන